හොඳයි මේක මේ දෝලන හා තරංග පාඩමට අදාළ MCQ එකක්. මේක සාමාන්‍යයෙන් ඔය අපිට උසස් පෙළ මේ උගලන්ට MCQ පේපර් එකේ නිතරම වගේ අහන මේ ප්‍රශ්නයක් තමයි මේ බෝඩ් එකේ තියෙන්නේ. මොකද්ද මේක? අර දෝලන හා තරංග පාඩමේ මොකද්ද? අර මේ නිර්මාණකාරී නිරෝධනය, විනාශකාරී නිරෝධනය සම්බන්ධ ගැටලු. තේරෙනවනේ? අර මේ වගේ ගැටලුවක් සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම මේ අපි දන්නවා මෑතකාරයේදී MCQ හැමදාම MCQ පේපර් එකට මේ වගේ තරංග මේ නිර්මාණකාරී නිරෝධනයක් සහ මේ විනාශකාරී නිරෝධනයක් ආශ්‍රිත මේ තරංග දෙකක් ඇවිල්ලා නිර්මාණකාරී නිරෝධනයට විනාශකාරී නිරෝධනයට භාජනය කරනු අනිවාර්යයෙන්ම MCQ එක අහනවම තමයි. ඒතර මේ වගේ ගැටලුවක් විසඳන ආකාරය විභාගයට යන්න කලින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දැනගෙන තියාගන්න ඕනේ. අපි ප්‍රශ්න පත්‍ර පන්ති වලත් අපි මේ වගේ ගැටලු ඕන තරම් කරලා තියෙනවා. එතකොට දැන් අපි බලමු කොහොමද මේ ස්පන්ද දෙකක් විරුද්ධ දිශාවලින් පැමිණි ස්පන්ද දෙකක් නිර්මාණකාරී නිරෝධනය හෝ විනාශකාරී නිරෝධනයට භාජනය වුණාම නව ස්පන්දයක් හැදෙන්නේ. කොහොමද කියලා මේ ගැටලුවක් සම්බන්ධව තියෙනවා. අපි ඒක කතා කරමු කොහොමද වෙන්නේ කියලා. ඔයන්ට මේ ළඟදී එක්සෑම් එකක් තියෙනවා. මේ ගැටලුවක් අනිවාර්යයෙන්ම තියෙයි කියලා මම හිතනවා. හරි. ගාන දීලා තියෙන්නේ මෙහෙම. පහත දැක්වෙන්නේ ආර්තියක් යටතේ පවතින තන්තුවක දෙකලවර සිට එකිනෙක වෙතට චලනය වන තරංග ස්පන්ද දෙකකි. ඒ වායේ තරංග ආයාමයන් සමාන ලෙස තිබුණද විස්තර අසමාන වේ. දැන් මේ රූප කරන්න දීලා තියෙනවා. අපෙන් අහනවා දක්වා ඇති පීලක්ෂයේ සිට පීලක්ෂය කියන්නේ මෙන්න මෙයා පීලක්ෂයේ සිට සෙන්ටිමීටර 12ක දුරකින් දෙපසින් ඇති අවස්ථාවේදී තරංග ස්පන්ද දෙක සෙන්ටිමීටර 4 බැගින් වූ ප්‍රවේග වලින් පැමිණේ. එතකොට මේ ස්පන්දේ සෙන්ටිමීටර 4ක ප්‍රවේගයෙන් මේ දිශාවට පැමිණෙනවා. මේ තරංගයේ සෙන්ටිමීටර 4ක ප්‍රවේගයෙන් මේ දිශාවට පැමිණෙනවා. අපෙන් අහන්නේ පීලක්ෂයට පැමිණීමට ගතවන කාලය සහ එවිට තරංග හැඩය නිවැරදිව දක්වා ඇත්තේ. හරිද? දැන් මේ වගේ රූප කරන දුන්න ගාම දැන් එතන මේක ලේසි කරලුවා. දැන් හිතන්න මේ හිතන්න තියෙන මෙතරයි. පොඩි රූප සටහනකට ගන්න. දැන් මේ පීලක්ෂය මෙතනනේ. දැන් මේ කියපු තරංගය පීලක්ෂය ඉන්න කොච්චර දුරයිද? සෙන්ටිමීටර 12යි. මේ කියපු ස්පන්දය මේකම තන්තුවේ තමයි මේ කියපු ස්පන්දය ඇතුලේ. හරිද? ආතතියක් යටතේ පවතින තන්තුවක්නේ. ඒතර මේ කියපු ස්පන්දය මෙහෙට පැමිණෙන්නේ. එයා ඉන්නේ මේ අවස්ථාවේදී සෙන්ටිමීටර 12ක් ඈත. හරිද? දැන් මේ අවස්ථාවේදී දැන් දෙන්නම එකිනෙකාව විතර පැමිණෙන්නේ. දැන් ඕගලන්ට අපෙන් අහන්නේ මේ ස්පන්ද දෙක පීලක්ෂයට පැමිණීමට මුලින්ම අහම පීලක්ෂයට පැමිණීම ගත වන කාලය. දැන් වේගයක් දීලා තියෙනවා නම් දුරක් දීලා තියෙනවා නම් අපිට ඒ දුර පැමිණීමට ගත වන කාලය හොයන්න බෑද? මොකද සමීකරණය? වේගය සමානයි නැත්නම් අපි ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙදීම ගත වූ කාලය. d බෙදීම t. හරිද? දැන් මෙතනදී අපෙන් අහන්නේ මොකද? කාලයක්නේ. t සමානයි d බෙදීම v. ඒ කියන්නේ d කියන්නේ යන්න තියෙන දුර යන්න තියෙන නැත්නම් විස්ථාපනය සෙන්ටිමීටර 12යි. ඊටසේ ඒක පැමිණෙන්නේ තප්පර සෙන්ටිමීටර 4යි. එතකොට ඒකක ගැලපෙනවා. මැත් සෙන්ටිමීටර වලින් දිලා තියෙන මැත් සෙන්ටිමීටර වලින් දිලා තියෙන්නේ. ඒකක හා වෙනවා. එතකොට තප්පර 3යි. හරි? ඒ කියන්නේ දැන් මෙයත් ඒ කියපු වේගෙන් මනින්නේ. එතකොට මෙයාටත් මෙතෙන්ට පැමිණීමට ගත වන කාලේ තප්පර 3ම තමයි. හරි. එතකොට තප්පර 3යි කියන උත්තරේ උත්තර දෙකක් තියෙනවා. 2 සහ නෑ සෝරි 2 4 5 උත්තර 3ම තප්පර 3යි කියලා දීලා තියෙනවා. ඊළඟට දැන් අපි හොයන්න ඕනේ මේ එකට මෙතනදී වෙන්නේ තරංග අධිස්ථාපනයක් නේ. තරංග අධිස්ථාපනයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් ඕගොල්ලෝ තරංග අධිස්ථාපනය වෙන්නේ කොහොමද කියන එක අනිවාර්යයෙන්ම දැනගන්න තියෙනවා. අධිස්ථාපනය වෙන්න පුළුවන්. ඒක නිර්මාණකාරී විදිහට මේ නිරෝධනයේදී අධිස්ථාපනය නිරෝධනය කතා කරන අධිස්ථාපනය යටතේනේ. එතකොට මෙතනදී නිර්මාණකාරී නිරෝධනයක්ද විනාශකාරී නිරෝධනයක්ද කියලා ඕක අවබෝධ කරගන්න ඕනේ. හරි? දැන් මෙතනදී දැන් ඔයාලට පේනවා මේ තරංගය මෙතනින් උඩට අදිනවා. මේ තරංගය මෙහෙටදී මෙයාගේ විස්තරයේ දින පහළට. 1.5. දැන් ඕගොල්ලෝ මෙහෙම හිතන්න. මෙන්න මේ කෙලවරයි. මෙන්න මේ කෙලවරයි අපිට යම් කිසි අවස්ථාවකදී මේ පීලක්ෂයේදී හමුණා කියලා හිතන්න මෙන්න මෙහෙම. ඔන්න හම්බ වෙලා දැන් මෙයා ඔන්න ඔහොම ඉන්නවා. හරි. ඒ කියන්නේ මේ කියපු ස්පන්දය සෙන්ටිමීටර 2කින්, ඒ කියන්නේ යාගේ විස්තරය සෙන්ටිමීටර 2යි. මෙයාගේ විස්තරය සෙන්ටිමීටර 1.5යි. 1.5යි. මෙයා 1.5කින් පහළට අදිනවා. මෙයා 2කින් සෙන්ටිමීටර 2කින් උඩට අදිනවා. දැන් මෙන්න මේ අවස්ථාව තමයි දැන් ඔන්න අධිස්ථාපනය වෙන්න පටන් ගන්න අවස්ථාව. හරි. තාම මෙන්න මේ අවස්ථාවේදී තාම තප්පර 3ම සම්පූර්ණ වෙලා නැහැ. තප්පර 3ට කලින් තමයි මෙන්න මේ අවස්ථාව වෙන්නේ. තප්පර 3 අවස්ථාවේදී කොහොමද හිතන්නේ? තප්පර 3 අවස්ථාවේදී මේක තියෙන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ දෙන්නම මෙන්න මෙහෙම පැමිණෙන අවස්ථාවනේ. ඒ කියන්නේ මෙයත් මෙන්න මෙහෙම. අරයත් මෙන්න මෙහෙම. පීලක්ෂය තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි පීලක්ෂය තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. මෙයා සෙන්ටිමීටර 2යි, මෙයා සෙන්ටිමීටර 1.5යි. හරි. දැන් මෙන්න මෙතන හිතන්න තියෙන්නේ. මේ කියපු ස්පන්දය සෙන්ටිමීටර 2කින් මේ කියපු තන්තුවේ අංශුව උඩට අදිනකොට
මෙයා අදින්නේ සෙන්ටිමීටර් 1.5කින් ඊට විරුද්ධ දිශාවට. ඒතර සම්ප්‍රයුක්තය කීයද? දැන් හිතන්න. නිව්ටන් 2කින් උඩට අදිනවා. මෙයා නිව්ටන් 1.5කින් පහළට අදිනවා. ඒතර සම්ප්‍රයුක්ත බලය කීයද නිව්ටන්? නිව්ටන් කීයද? 0.5 උඩහට. එහෙනම් අපිට කියන්න පුළුවන් සම්ප්‍රයුක්ත තරංගය. ඒ කියන්නේ මේ දෙන්නගේම සම්ප්‍රයුක්තය අධිස්ථාපනය වුණාට පස්සේ සම්ප්‍රයුක්තය වෙන්නේ මෙයා සෙන්ටිමීටර් 2ක් උඩහට අදිනකොට මෙයා 1.5 පහළට අදිනකොට සම්ප්‍රයුක්තය වෙන්නේ සෙන්ටිමීටර් 0.5 උඩහට. කියන්නේ මෙන්න මේක විස්තරය කීයද? සෙන්ටිමීටර් 0.5යි. විස්තරය සෙන්ටිමීටර් 0.5. එතකොට මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය විදිහට අපිට එනවා මෙන්න මේ වගේ තරංගයක්. තේරුණාද? එන්න එහෙම උත්තරයක් තියෙනවා අපිට පේනවා පිළිතුරු අංකේ 4යි. හරිනේ. පාසු ගානක් තරංග අධිස්ථාපනයේ සම්බන්ධ වෙච්ච හොඳ ගැටලුවක්. හොඳයි. අපි දැන් අපේ මේ ප්‍රශ්න පත්‍ර පන්ති වල මේව කතා කරලා දෙනවා. ඔයගොල්ලෝ විභාගයට යන්න කලින් අනිවාර්යයෙන් මේ වගේ ගැටලු निराකරණය කරලා අනිවාර්යයෙන්ම ගැටලු හදලා කොහොමද හදන්නේ කියලා අවබෝධ කරගෙන අනිවාර්යයෙන්ම යන්න. මොකද අනිවාර්ය විභාගයට මේව ගැටලුවක් එනවාම තමයි.